හැමෝටම පේනවද මාව? කවුරු හරි කෙනෙක් මයික් ඔන් කරලා කියන්න. හැමෝටම ඇහෙනවද කියලා? කියන එක තේරෙන්නේ. පේනවද හැමෝටම? සර් හරි. සර් ඇහෙනවා පේන්නේ පේන්නේ නැහැ. අනිත් අයට පේනවද? පේන අය කවුරුද පේන්නේ ඉන්නේ? හැමෝටම පේන්නේ නැද්ද? පේනවා පේන අය ඉන්නවනේ. හරි. පේනවා ඔයාලට පුළුවන් මගේ පින්තූරේ ගාවට ගිහිල්ලා ඒක පින් කරගන්න. කවුරු හරි අම්මා කෙනෙක් ඉන්නවනේ කරලා දෙන්න බලන්න. උඩ තියෙනවා ඔකේ තිත් තුනක්. තිත් තුන ගාවට ගියට පස්සේ අපිට පුළුවන් ඒක පින් කරන්න. එතකොට මාව විතරයි පේන්නේ. දැන් ඔයාලට අනිත් අයගේ රූපත් පේන හින්දා තමයි මම එහෙම කිව්වේ. හොඳේ? ඇහෙනව නේද? හරි. හරි. දැන් අද අපි පටන් ගන්න යන්නේ ඔයාලා අවුරුද්දක් පුරාවට කරපු වැඩ ඔයාලගේ අවසාන වාර විභාගය වෙනුවෙන් අපි ඉක්මනට කරන්න හදන්නේ. ඒ කියන්නේ මේ පැය දෙකක් පැය එකමාරක් ඇතුළත ඔක්කොම ටික විභාග වෙනුවෙන් ඔන්න අපි කතා කරනවා. හරිද? හරි. ඕගොල්ලෝ හැමෝටම ටියුට් එක හම්බුණාද? හම්බුණා නේද? හරි. දැන් ඔය ටියුට් එකේ දෙවනි පිටුව පෙරලා සර් ගන්න. ටියුට් එකේ දෙවනි පිටුව පෙරලා ගන්න. හරි. හැමෝම ගත්ත නේද ටියුට් එක? print out එකක් ගත්තද? හරි. දෙවැනි පිටුව පෙරලා ගන්න. දෙවැනි පිටුවේ තියෙනවා මුලින්ම ඔන්න අපිට කරන්න තියෙන්නේ පහත දී ඇති වචනවල ඉරි ඇඳි අකුරේ යෙදී ඇති ශබ්දය සහ පිල්ලම ලියා දක්වන්න. ඇහුණද? හරි. ඔන්න දැන් මම මේකේ දානවා. ඔන්න ඔයගොල්ලන්ට මේකෙනුත් බලා ගන්න පුළුවන්. හොඳේ? පළවෙනි වචනය තමයි මලි. ඒක ඉර ගහලා තියෙනවා මයන්නට. හරි. දැන් අපෙන් අහනවා මේකේ ශබ්දයයි පිල්ලමයි. හොඳට බලා ගන්න. හොඳේ? මලි කියලා තියෙනවා. ඊළඟට අපෙන් අහනවා ඒකේ ශබ්දය සහ පිල්ලම. මේ බලන්න මලි කියන එකේ මයන්නට ඇවිල්ලා තියෙන ශබ්දය මොකක්ද? ඒකේ පිල්ලමක් ඇවිල්ලා තියෙනවද අපිට? නැහැ. ශබ්දය තමයි ආ ශබ්දය. ආ ශබ්දය ඇවිල්ලා තියෙනවා. ඒ වගේම ආ ශබ්දයේදී පිල්ලමක් එනවද? නැහැ. පිල්ලමක් යෙදෙන්නේ නැහැ. ඊළඟට දැන් ඔක කලින් කරපු අය බලා ගන්න. වැරදි නම් ඒක නිවැරදි කරලා ලියා ගන්න. කරපු නැති අය මාත් එක්කම කරගෙන යමු. හරිනේ? දෙවනි වචනය මාලය. ඒකේ ඉර ගහලා තියෙන මොකටද? මා අකුරට. ඉර ගහලා තියෙනවා මා අකුරට. මෙන්න මේ මා අකුර. හරි. බලා ගන්න. මෙන්න මේ මා අකුරට තියෙන ශබ්දය අහන්නේ. මා කියද්දිම ඔයාලට හොඳින් ශබ්ද කරන්න බලන්න මා කියලා. මා කියලා හොඳින් ශබ්ද කරද්දි මොකක්ද එන්නේ? ආ ශබ්ද එනව නේද? මා කියද්දි අගින් එනව නේද ආ ශබ්දය. අන්න එතකට ඔයාලට බලා ගන්න පුළුවන් ඒකේ ශබ්දය ආ ශබ්දය. මොකද්ද ශබ්දය? ආ ශබ්දය. දැන් හැබැයි ඒකට පිල්ලමක් තියෙනවා. ඒකට තියෙන පිල්ලම මොකද්ද? පිල්ලම තමයි මොකද්ද? ඇල පිල්ල. ආ ශබ්දයේ දෙද්දි ඒකට එනවා ඇල පිල්ල. හරිද? දැන් ලියලා නැත්නම් ලියා ගන්න. හොඳේ?
තමන්ගේ ටියුට් එකේ ලියා ගන්න නිකන් බලන් ඉඳලා නම් හරියන්නේ නැහැ. හරි. ඊළඟට යනවා අපි තුන්වෙනි වචනයට. තුන්වෙනි වචනය මැදින්. මැදින්. මැදින් කියද්දී මොකද්ද ශබ්දය? මැදින් කියන ශබ්දය මෑ කියන අකුර අපි ශබ්ද කරද්දී මොකක්ද වෙන්නේ? ඈ ශබ්දය. මෑ කියන අකුර ශබ්ද කරද්දී එනවා ඈ ශබ්දය. ඈ ශබ්දයට තියෙනවා පිල්ලම. මොකක්ද ඒ පිල්ලම? අපි කියමු ළමෙක්ට කැමති කෙනෙක්ට කියන්න කියලා මයික් එක ඔන් කරලා. කාටද කියන්න? කෙටි ඇද පිල්ල. කෙටි ඇද පිල්ල. හරි. ඒ කියපු ළමයා හොඳයි. හරි. කෙටි ඇද පිල්ල. ඈ කියන ශබ්දයේදී අපි ගන්න පිල්ලම තමයි කෙටි ඇද පිල්ල. ඔන්න අපි යනවා ඊළඟ වචනයට. ඊළඟ වචනය තමයි මෑ කරල්. මොකද වචනය? මෑ කරල්. මේකේ අකුරට අපේ ඉර ගහලා තියෙන අකුර තමයි මෑ අකුර. මොකද්ද අකුර? මෑ අකුර. මෑ අකුරේ තියෙන ශබ්දය. මෑ අකුරේ තියෙන ශබ්දය තමයි මොකද්ද? ඈ. හොඳයි. මෑ කියද්දී ඇදෙනවනේ. මෑ කියලා අපි කටින් කියද්දිම අපිට තේරෙනවා අපේ කටින් ඒ ශබ්දේ ඈ කියන ශබ්දේ පිට වෙනවනේ. ඒකත් එක්ක යෙදෙන පිල්ලම තමයි මොකද්ද? කවුද කියන්න බලන්න? කියන්න බලන්න කවුරු හරි? හරි. මොකද්ද පිල්ලම? දික් ඇද පිල්ල. මොකද්ද? දික් ඇදය. හොඳයි. දික් ඇදය නැත්නම් දික් ඇද පිල්ල. ඊළඟට. හරි හොඳයි. ඊළඟ වචනෙට යන්. මිහිරි. මිහිරි. දැන් මාත් එක්කම බලාගෙන යන් හොඳේ. හැමෝම මාත් එක්කම ටියුට් එකේ ඉන්න ඕන. මිහිරි. මිහිරි කියන වචනේ අපි ගන්නවා පළවෙනි අකුර. පළවෙනි අකුර මොකද්ද? මී අකුර. මී අකුර යට නිරක් ගහලා තියෙන්නේ. ඔව්. මී අකුර. මේකේ ශබ්දය මී. මී කියද්දි ශබ්දය මොකද්ද? ඊ ශබ්දය. ඊ ශබ්දය. හරිද? හොඳින් බලා ගන්න. මී කියද්දි ශබ්දය තමයි ඊ ශබ්දය. ඊ ශබ්දයේදී යෙදෙන පිල්ලම කියන්න බලන්න. කාටද කියන්න පුළුවන්? මොකද්ද පිල්ලම? ඊ ශබ්දයේදී යෙදෙන පිල්ලම. දැන් යාළුවෝ දෙන්නෙක් ඉන්නේ. ඒ දෙන්න කියන්න බලන්න. හරි. පොඩ්ඩක් කනෙක්ෂන් අවුල් වුණා. දැන් පේනව නේද හැමෝටම? ඔව්. හරි. දැන් අපි හිටියේ මොකද්ද වචනය? මිහිරි. ඊ ශබ්දය කියලා මං කිව්වා. එහෙනම් මොකද්ද? ඒකට යෙදෙන පිල්ලම. කියන්න බලන්න. මොකද්ද ඒකට යෙදෙන පිල්ලම? ඉස්පිල්ල. ඉස්පිල්ල. මොකද්ද මොන ඉස්පිල්ලද? ඉස්පිල්ල හරි. මොන ඉස්පිල්ල? කෙටි ස්පිල්. හරියට හරි. කෙටි ඉස්පිල්ල. දැන් ඔයාලගේ එක්සෑම් එකේදී අහුවට පස්සේ ඉස්පිල්ල කියලා ලියලා තිබ්බොත් වැරදි. හරිද? විභාගෙදී ඉස්පිල්ල කියලා ලියුවොත් වැරදි. මොකද්ද? කෙටි ඉස්පිල්ල. කෙටි ඉස්පිල්ල. ඔන්න අපි යනවා ඊළඟ වචනය. මීකිරි. මීකිරි. මේකෙත් අර වගේම මී අකුරට ඉරක් ගහලා තියෙනවා. මේක හැබැයි මී ඇදෙනවනේ. මී. ඒකෙන් වෙනවා ශබ්දය අර ඊ ශබ්දයමයි එන්නේ. හැබැයි ඊට වඩා දීර්ඝයිනේ. මී. එහෙනම් මොකද ශබ්දය? ඊ ශබ්දය. ඊ ශබ්දය. ඊ ශබ්දය. මේකට තියෙන පිල්ලම මොකද්ද? දික් ඉස්පිල්ල. දික් ඉස්පිල්ල. දික් ඉස්පිල්ල.
හරි. ඊළඟ වචනය මුහුද. මුහුද. මේකේ අපිට ඉර ගහලා තියෙන්නේ මු අකුරට. පළවෙනි අකුර මු. ඒ අකුර කියවලා බලන්න. මු. මු කියද්දි ශබ්දය තමයි ඌ ශබ්දය. ඌ ශබ්දය. ඌ ශබ්දයේදී යෙදෙන පිල්ලමක් තියෙනවා. මොකක්ද ඌ ශබ්දයේදී යෙදෙන පිල්ලම? පාපිල්ල. මොන පාපිල්ලද? කෙටි කෙටි පාපිල්ල. කෙටි කොම් පාපිල්ල. ඌ ශබ්දයේදී යෙදෙන්නේ පාපිල්ල. හරි. ඌ ශබ්දයේදී යෙදෙන්නේ කෙටි කොම් කෙටි පාපිල්ල. පාපිල්ල. ඊළඟට අපි යනවා ඊළඟ වචනය මූණ. මූණ. ඔන්න මූ අකුර. හැබැයි මේක ඇදිලානේ මූ. මූ කියද්දී මොකද ශබ්දය? මූ කියද්දී ඌ. ඌ ශබ්දය. ඌ ශබ්දය. පිල්ලම තමයි දික් පාපිල්ල. මොකද්ද? දික් පාපිල්ල. දික් පාපිල්ල. දීර්ඝ පාපිල්ල කියලාත් කියනවා. හරි. ඊළඟ වචනය මෙරු. මෙරු. ඊළඟ වචනය තමයි මෙරු. මේ බලන්න මේ වචනය. මේ වචනයත් අපිට දීලා තියෙන්නේ මේ අකුරට යටින් තමයි ඉර ගහලා තියෙන්නේ. මේ කියද්දි මේ අපි ශබ්ද කරද්දී එනවා මේකේ ශබ්දය. මේ කියද්දී එන ශබ්දය තමයි ඒ ශබ්දය. මොකද්ද? ඒ ශබ්දය. මෙන්න මේ ඒ ශබ්දයේදී යෙදෙන පිල්ලම මොකද්ද? කාටද? කොම්බුව. කොම්බුව. හොඳයි. තේරුණේද මේ උත්තර දුන්නේ? හරි. ශබ්දයේදී එන්නේ කොම්බුව. කොම්බුව. ලියලා නැති අය ලියා ගන්න, වැරදි අය වැරදි හදා ගන්න. හරි. අපි යන් ඊළඟ එකට මේදනි. මේදනි. මේදනි කියද්දී මේ අකුර පළවෙනි අකුර මේ. මේ ශබ්දයේ මේ අකුරේ තියෙන ශබ්දය තමයි ඒ ශබ්දය. ඒ ශබ්දය. ඒකෙදි පිල්ලමක් යෙදෙනවා. මොකක්ද ඒ පිල්ලම? කොම්බුව සහ හල් කිරීම. කොම්බුවත් යෙදෙනවා. කොම්බුවට පස්සේ යෙදෙනවා හල් කිරීම. මොකද්ද? හල් කිරීම. කොම්බුව සහ හල් කිරීම. අපි යන් ඊළඟ වචනයට මොනවාද. මොනවාද කියන එකේ අපිට දීලා තියෙනවා මෝ අකුරට යටින් ඉරක් ගහලා තියෙන්නේ. මෝ අකුරට යටින්. බලන්න මෝ අකුරට යටින් ඉරක් ගහලා තියෙනවා. මෝ කියද්දී ශබ්දය මොකද්ද? ඕ ශබ්දය. ඕ ශබ්දය. ඕ ශබ්දය. හරිනේ? මේකටත් යෙදෙනවා පිල්ලම. මොකද්ද පිල්ලම? කොම්බුවයි ඇලපිල්ලයි. කොම්බුවයි කොම්බුවයි ඇලපිල්ලයි. ඇලපිල්ලයි. කොම්බුව සහ ඇලපිල්ල. මේ දෙකම එකතු වෙලා තමයි ඕ ශබ්දය. කොම්බුවයි ඇලපිල්ලයි. හරි හොඳයි හරි. ඊළඟට අපි යන් ඊළඟ එකට මෝරු. මෝරු. මෝරු කියන එකේ මෝ අකුරට යටින් ඉරක් ඇඳලා තියෙන්නේ. මෝ අකුරට යටින් ඉරක් ඇඳලා තියෙනවා. මේකේ තියෙන ශබ්දය තමයි මෝ. ඕ ශබ්දයක් එනවා. දීර්ඝයි හැබැයි. ඕ වෙලා තියෙන්නේ. මෝ. හරිනේ? ශබ්දය තමයි ඕ ශබ්දය. ඕ ශබ්දය නෙවෙයි. ඕ ශබ්දය. ඒකට යෙදෙන පිල්ලම් මොනවද? කියන්න බලන්න. ඒකට යෙදෙන පිල්ලම් මොනවද? කොම්බුවයි ඇලපිල්ලයි හල් කිරීමයි. හොඳයි. කොම්බුව ඇලපිල්ල සහ හල් කිරීම. කොම්බුව ඇලපිල්ලයි හල් කිරීමයි. හරි හොඳයි. ඊළඟට හරි. මේ ටික හරි නේද හැමෝගෙම? දැන් ඔන්න ලේසි ටිකක් කරේ මුලින්. හරි. දැන් යන් අපි ටික ටික අමාරු ඒවාට යන්නේ පේන්නේ. ඔන්න දැන් යනවා විරාම ලකුණු වලට.
මේකත් අපිට විභාගෙදී ගොඩක් ඕන වෙනවා. තේරුණාද? විශේෂයෙන්ම ඔයගොල්ලෝ රචනාවලියද්දී මේ විරාම ලකුණු හරියට යොදලාද? හරි තැන්වල ඒවා තියෙනවද? සමහර අය විරාම ලකුණු හැමතැනටම දානවා. ගැලපෙන්නේ නැති තැන් වලටත් විරාම ලකුණු දානවා. ඒක හරිද? නැහැ. විරාම ලකුණ දාන්න ඕන එතනට ගැලපෙන තැනට විතරයි. හරිනේ? හරි. ඊළඟට දැන් අපි ගනිමු පළවෙනි විරාම ලකුණ තමයි තිත. මොකද්ද? තිත. මේක නම් හැමෝම දන්න විරාම ලකුණක්. නේද? මේක යෙදෙන්නේ වාක්‍යයක් අවසානයේදී. වාක්‍යයක් අවසානයේදී. තව තැනකදී යෙදෙනවා. අපි මොකක් හරි වචනයක් කෙටි කරද්දී. තේරුණාද? දැන් ඕගොල්ලන්ගේ නම ලියද්දී ඕගොල්ලෝ දැකලා තියෙනවා S M කියලා ඕගොල්ලන්ගේ නම යෙදෙනවා. ඒ තැන්වලට තිත යෙදෙනවා. පෙරවරු කියලා ලියද්දී පේ තිතක් ව තිතක් 11යි. එහෙම නේද අපි ලියන්නේ? ඒ වගේ වචනයක් කෙටි කරද්දිත් තිත යෙදෙනවා. අවසානයේදීත් තිත යෙදෙනවා. තව තැන්වල තිත යෙදෙන ඒවා තියෙනවා. තිත් කීපයක් යෙදෙන ඒවාත් තියෙනවා. ඒවා අපි ඉස්සරහට කතා කරමු. හරිද? දැනට අපිට ඕන මේ ටික විතරයි. තේරුණාද? හරි. ඊළඟට යන් ප්‍රශ්නාර්ථ ලකුණ. ප්‍රශ්නාර්ථ ලකුණ ටියුට් එක බලා ගන්න. මේකේ ලියන්න දෙයක් නැහැ. ඒ වුණාට හොඳට බලා ගන්න. ප්‍රශ්නාර්ථ ලකුණේ දෙන්නේ මොන වෙලාවටද? ප්‍රශ්නාර්ථ ලකුණ ප්‍රශ්නයක් අහන වෙලාවට. අපිට හැමතිස් ගොඩක් වෙලාවට අපිට ඒක තියෙනවා. ද අකුරෙන් තමයි ප්‍රශ්නයක් අහද්දි ඉවර වෙන්නේ නේ. මොනවාද? කෑවාද? නේ? බිව්වාද? යනවාද? ඒ විදිහට ද අකුරෙන් තමයි ඒ වචනේ ඉවර වෙන්නේ සහ අපිට ප්‍රශ්නයක්ද අහන්නේ කියලා වාක්‍ය කියවද්දිම අඳුර ගන්න පුළුවන්. යෙදෙන්නේ පිල්ලම යෙදෙන්නේ ඒ වාක්‍යයේ අගට. හරි. යන් ඊළඟ එකට කොමාව. කොමාව. කොමාව යෙදෙන්නේ මේ දැන් ඕගලන්ට මේක යටින් උදාහරණයක් දීලා තියෙන එකත් හොඳට බලා ගන්න. කොමාව යෙදෙන්නේ මොකක් හරි එක වර්ගයකට අයත් දේවල් ගොඩක් යෙදිලා තියෙද්දී ඒවා වෙන් කරන්න. දැන් හිතන්නකෝ මෙහෙම පළතුරු ගැන කියනවා. අඹ, කෙසෙල්, පේර, අන්නාසි ඔහොම කියලා පළතුරු ගැන කියනවා. ඒ වෙලාවට අපි කොමාව දාලා තමයි ඒවා වෙන් කරන්නේ. කොමාව දාලා අඹ කොමාවක්, කෙසෙල් කොමාවක්, පේර කොමාවක්, අන්නාසි. අන්නාසි වලින් නම් ඉවර වෙන්නේ අපි අන්නාසි වලටත් කොමාවක් දානවද? එහෙම දාන්න ඕනද? නැහැ. එහෙම දාන්න ඕනේ නැහැ. අර වචන ටික අතරට කොමා තිබුණම හොඳටම ඇති. හැම දෙයකටම අපිට ගන්න පුළුවන්. පාට වලට නිල්, රතු, කහ කියද්දි අපිට ගන්න පුළුවන් කමාව. නේ? එකම වර්ගයකට අයත් දෙයක් ගොඩක් දේවල් ගොඩක් එක තැන යෙදිලා තියෙනවා නම් ඒකට අපි කොමාව දානවා. ඒවා වෙන් කර ගන්න. හරිනේ? තේරුම් නැත්නම් අහන්න මොන හරි. හරි. අපි යන් ඊළඟ එකට. ඊළඟ පිටුව තුන්වෙනි පිටුව. යුගල උඩ කොමා. යුගල උඩ කොමා. කවුරු හරි කෙනෙක් කියපු දෙයක්. කෙනෙක් කියපු දෙයක් අපිට ඒක වෙන් කරලා පෙන්නනවා. ඕගොල්ලෝ හොඳට දැකලා ඇති සිංහල පොතේ. ඕගොල්ලන්ගේ කියවීම් පොතේ කතන්දරවල ඕගොල්ලන්ගේ දීලා තියෙන පාඩම් වල කවුරු හරි කියපු දෙයක් පෙන්වන්න යුගල උඩුකමා දාලා තියෙන. බලන්න මේ උදාහරණේ. අපි එක එක්කෙනා එක රෝද ගෙදර ගෙනියමු. හරිද? ගෙනියමු කියද්දී ඒ වාක්‍ය ගෙනහර දක්වන්න ඒ වාක්‍ය වෙන් කරලා පෙන්වන්න කවුරු හරි කියප එකක් ගැන පෙන්වන්න යුගල උඩුකමා යෙදිලා තියෙනවා. හරිද? හරි. ඊළඟට අපි යමු ඊළඟ එකට. හරි. දැන් මේ ටික නම් කට්ටිය දන්නවා. හරි. බලා ගන්න මේක පළවෙනි එක බලා ගන්න හැමෝම. වාඩි හරි. ඔන්න දැන් දීලා තියෙනවා ඔයාලගේ තියෙන තේරවිලි ටික.
අපි මේක එක් එක්කෙනාගෙන් අහමු. හරිද? පළවෙනි තේරවිල්ල තපස් රකින්නවා, කෙතේ ඉන්නවා, මාළු සොයනවා කියන්න මගේ නම. කවුද? කොකා. කොකා. හොඳයි. ඔන්න දැන් වෙන කෙනෙක් කියන්න මේ තේරවිල්ලට. මේව නැති ඕගොල්ලෝ දන්නානේ. මේ විදිහ ආසාවෙන් ඉගෙන ගන්න දේවල්නේ. හරි. ඔන්න ඊළඟ එක උඩහ ගෙදර මම යනකොට අඟර දඟර වැලක් තිබුණා. මල් සුවඳයි ගෙඩියි නොතේරුවොත් ටොකු 20යි. ඔන්න ටොකු 20ක් අනින්න තියෙන ප්‍රශ්නය. මොකද්ද? කරවිල. කරවිල. හරි. කරවිල. මම හිතනවා හැමෝගෙම හරි ඇති කියලා මේවා ලේසි හින්දා. ඊළඟ එක ගුලක් බලා රිංගනවා, ඒක ඇතුලේ කැරකෙනවා, ගේ දොර බඩු රැක දෙනවා, තේරුවොතින් පඩි දෙනවා. යතුර. යතුර. මොකද්ද? ගුලක් ඇතුලේ කැරකෙන්නේ කවුද? යතුර. යතුර. මේ කියන්නේ යතුර ගැන. ඔන්න අපි යන් ඊළඟ එකට. දත් තිබුණත් කටක් නැතේ. දත් තිබුණත් කටක් නැතේ. සියලුම දත් උල්ව ඇතේ. සියලුම දත් උල්ව ඇතේ. අවුල් ලිහා හැඩ කරතේ. නැති ගෙදරක් ඇත්තේ නැතේ. මේක නැති ගෙදරක් නෑ නේද? හැබැයි සමහර අය මේක තිබිලත් මේක පාවිච්චි කරන්නේ නැතුව ඉන්න අයත් ඉන්නවනේ. මේක මොකද්ද? කියන්න බලන්න. ඉදල. වැරදි. ඉදල. වැරදි. ඉදල. කාටද කියන්න පුළුවන්? අවුල් ලිහා හැඩ කරතේ. අවුල් පනාව. පනාව. හොඳයි. පනාව. මොකද්ද අවුල් ලිහලා හැඩ කරනවා කියන්නේ? එහෙනම් මේ කොණ්ඩේ තියෙන අවුල් ලිහලා හැඩ කරනවා කියලා කියන්නේ නේ. ඒ කියන්නේ පනාව. දැක්කනේ සමහර තැන්වලදී වරදිනවා. වරදින තැන් තමයි අපි හොඳට බලා ගන්න ඕන. හරි. අපි යමු ඊළඟ එකට. පිරිසුදුකම කරන අගේ. හොඳට බලා ගන්න. රැවුල ඉත්ත කූරු වගේ. මිදුලේ වටේ යන එනකොට රැවුල ඇදෙයි පොළව දිගේ. මේක නම් දැන් ඉස්සෙල්ලා කියපු එක නම් මම හිතන්නේ මාරු කරගෙනද කොහෙද? දැක්කද? මේක තමයි ඉදල. මේකේ කියලා තියෙනවා දැක්කද? මිදුල වටේ යන එනකොට. අන්න එතනින් තමයි ඒක අපි අල්ල ගන්න ඕන. මොකද්ද කියලා. හරි. මිදුල වටේත් යනවලු. දැන් චුට්ට අමාරු ඒවට යන්නේ අපි. ඊළඟට තියෙනවා අපිට පහත දී ඇති වචන සඳහා ගැළපෙන සමාන පද ලියන්න. වචන වලට ගැළපෙන සමාන පදය. පළවෙනි වචනය. ප්‍රවෘත්ති. ප්‍රවෘත්ති. ප්‍රවෘත්තියක් කියලා දීලා තියෙනවා. එහෙනම් සමාන පදයක් තමයි පුවතක්. පුවතක් කියලා ලිව්වනම් හරි. වැරදි නම් ලියා ගන්න. පුවතක් නේ. හරි. ඊළඟ එක කැලෑව. කැලෑව. හොඳයි. වනය. වනය. ඊළඟ එක දූපත. දූපත. දිවයින. හොඳයි. මේවා ලේසි අපි ඉක්මනට යන්න මේ ටිකෙන්. දිවයින. ඊළඟ එක රාත්‍රිය. රාත්‍රිය. රාත්‍රියට කියනවා රැය කියලා. මොකද්ද? රැය. ඊළඟ එක ඇස්. නෙත්. නෙත කියලා ලියන්න එපා. නෙත කියන්නේ ඒක වචන. උත්තරේ ඇස්. ප්‍රශ්නේ ඇස්. ඇස් කියන්නේ බහු වචන. එහෙනම් නෙත්. ඊළඟ එකට යන් අපි පහත දී ඇති වචන සඳහා ගැලපෙන විරුද්ධ පද ලියන්න. පහත දීලා තියෙන වචන ටිකක් ඒවට ගැලපෙන විරුද්ධ පද. හරි. බලන්න. කීකරු. අකීකරු. අකීකරු. හොඳයි.
ඊළඟ එක ප්‍රශ්න පිළිතුරු පිළිතුරු ඊළඟ එක ගැළපෙන නොගැලපෙන නොගැළපෙන ඊළඟ එක සෙමින් වේගයෙන් ඔන්න කාගෙන් හරි සද්දයක් ඇහෙනවා මයික් ඔෆ් කරගන්න යා හරි සෙමෙන් වේගයෙන් ඊළඟ එක පුරුදු නුපුරුදු නුපුරුදු හරි අපි යන් ඊළඟ එකට යුගල පද සම්පූර්ණ කරන්න සමහර ඒවල ඉස්සරහට එන පදේ සමහර ඒවල පිටිපස්සට එන පදේ ඔන්න මම දැන් මේකේ දීලා තියෙන විදිහට ඔයාලගෙන් අහනවා ඔයාලා තමයි මට උත්තරේ කියන්න ඕන ගමන් බිමන් ගමන් බිමන් බිමන් ඊළඟ එක පහළ අහල. තැන තියෙන්නේ ඉස්සරහට එන්නේ අහල 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 පහළ ඊළඟ එක සිරිත් විරිත් සිරිත් නම් විරිත් සිරිත් විරිත් විරිත් ඊළඟ එක භෝග කියලා තියෙනවා එහෙනම් මුලට එන තෑගි. එක තෑගි මොකද්ද තෑගි තෑගි භෝග තෑගි භෝග ඊළඟ එක කෑම බීම කෑම නම් බීමනේ කෑම බීම හරි යුගල පද ටිකක් අපි කතා කරා අපි යන් ඊළඟ එකට දැන් මේවා මතක තියෙන්න ඕන හොඳේ ප්‍රස්තාව පිරුළු මේවා පාඩම් නැති අය පාඩම් කරගන්න හරිනේ පළවෙනි ප්‍රස්තාව පිරුළ මේවල තේරුම තමයි මතක තියාගන්න ඕන තේරුණාද අපිට මේක දැන් වාර විභාගයක එන්නත් පුළුවන් නැත්තම් මොකේද එන්න පුළුවන් ශිෂ්‍යත්ව විභාගෙත් එන්න පුළුවන් තේරුණාද වාර විභාගයක එන්නත් පුළුවන් ශිෂ්‍යත්ව විභාගයක එන්නත් පුළුවන් ඔන්න අපේ පළවෙනි ප්‍රස්තාව පිරුළ පළවෙනි ප්‍රස්තාව පිරුළ තමයි ලිදේ ඉන්න ගෙම්බා වගේ මේක දෙපාරක් වැදලා තියෙනවා ඒක එකක් කපා ගන්න පැන්සලෙන් කපා ගන්න එකක් කපා ගන්න ලිඳේ ඉන්න ගෙම්බා වගේ අපිට ඕන එච්චරයි හරි මේකෙන් කියවෙන තේරුම තමාවට සමාජ පිළිපද අවබෝධ නොමැති සිටීම තමා අවට සමාජය පිළිබඳ අවබෝධයක් නොමැතිව සිටීම ඒ කියන්නේ මොකද්ද තමන්ගේ අවට සමාජය තමන්ගේ අවට ඉන්න කට්ටිය ගැන අවබෝධයක් නැහැ ලිඳ ඇතුලේ ඉන්නේ ලිඳ ඇතුලේ ගෙම්බා ඉද්දි එයාට වටේ මොනවද වෙන්නේ කියලා අවබෝධයක් තියනවද නැහැ එයා දන්නේ ලිඳ ඇතුල ගැන විතරයි හැබැයි ලිඳෙන් එළියේ තමයි ඔක්කොම හොඳ වැඩ ටික වෙන්නේ එයා දන්නේ නැහැ අන්න ඒක තමයි කියන්නේ ලිඳේ ඉන්න ගෙම්බා වගේ මිනිස්සුත් එහෙමයි ඉන්නවා ගේ ඇතුළෙම විතරයි සමහර අය ඉන්නේ අවට සමාජය පිළිබඳ මේ රටේ මොනවාද වෙන්නේ ඒවා කිසිම දෙයක් දන්නේ නැහැ ලෝකෙ මොනවාද වෙන්නේ නේද හරි දැන් මේකේ මේ දීලා තියෙන වචන වලින්ම තේරුම් මතක තියාගන්න කියලා එකක් නැහැ හරිද මේකේ අදහස ඕගොල්ලෝ හිතට ගන්න තේරුණාද මේකේ අදහස තමයි හිතට ගන්න ඕන අදහස හිතට අරගෙන තමන්ගේ වචන වලින් මතක තියාගන්න දැන් සමහර අය නම් මේක මෙහෙම මතක තියාගන්න අයත් ඉන්නවා ඒකමකුත් නැහැ ඒක ඒගොල්ලන්ට ලේසි නම් එහෙම මතක තියාගන්න නැත්තම් තමන්ගේ වචන වලින් මේ අදහස මතක තියාගන්න කොහොම ලිව්වත් මේ අදහසින් ලියනවා නම් හරි හරිනේ දැන් අපි අපු ඊළඟ එකට ඉදි කටුවයි නූලයි වගේ ඉදි කටුවයි සෑම විටම තමන් සමග හැම තිස්සෙම තමන් එක්ක ඉන්නවා කියන එක නේද තවත් කෙනෙක් තමන් එක්ක ඉන්නවා මොකද ඉදි කටුවට තනියම මොන හරි වැඩක් කරන්න පුළුවන්ද බෑ ඉදි කටුවට තනියෙන් වැඩක් කරන්න බෑ ඉදි කටුවට වැඩ කරන්න නම් මොකද්ද නූලක් ඕන නැත්තම් නිකන් ඉදි කට්ටකින් වැඩක් නැහැ එහෙම දැන් මේ කියලා දීලා මේ කියලා දෙන ඒවා තමන්ගේ අදහසින් ගන්න හොඳේ සෑම විටම තමන් සමග තවත් අයෙකු සිටීම ඔන්න අපි යනවා ඊළඟ එකට මඩේ හිටවපු ඉන්න වගේ බලා ගන්න මඩේ හිටවපු ඉන්න වගේ
මඩේ හිටවපු ඉන්න මොන වගේද? තීරණයක නොසිටීම. ආ තීරණයක නොසිටීම. මං දැන් අහන්නේ මඩේ හිටවපු ඉන්න මොන වගේද? දැන් මඩ ගොඩක ගිහිල්ලා ඕගොල්ලෝ කෝට්ටක් හිටවනවා. ඒක මොන වගේද? කෙලින් එක තියෙන විදියට තියෙන්නේ එක විදියට ඒක ටික ටික මේ පැත්තට බර වෙනවා. පුලගක් ආවොත් ආයේ මෙහෙට බර වෙනවා. තව ටිකක් වෙලා ගියොත් බිමට වැටෙන්නත් පුළුවන්. එක විදියකට තියෙන්නේ පුළුවන්. නැහැ. එහෙට මෙහෙට වැනෙනවා. එහෙනම් ඒ එක තීරණයක නොසිටීමට අපි කියනවා මඩේ හිටවපු ඉන්න වගේ. තේරුණාද? මේව නම් පොඩි ඒවානේ. ඒව හැමම මතක තියාගන්න. හරි. අපි යන් ඊළඟ එකට. ඉබ්බාගෙන් පිහාටු ඉල්ලනවා වාගේ. ඉබ්බාගෙන් පිහාටු ඉල්ලනවා වාගේ. මේක බලන්න. ඉබ්බට පුළුවන් ද පිහාටු දෙන්න? ඉබ්බට බැහැ පිහාටු දෙන්න නේ. ඉබ්බා ගාව පිහාටු තියනවද? ඉබ්බා ගාව ඇති පිහාටුවක් නැහැ. ඒ හින්දා ඉබ්බට පිහාටු දෙන්න බෑ. හැබැයි එයාගෙන් පිහාටු ඉල්ලනවා. එයාට දෙන්න දෙයක් නැහැ. මේ මොකක් ගැනද කියන්නේ? කෙනෙකුගෙන් කෙසේවත් ලබා ගත නොහැකි දෙයක් ලබා ගැනීමට උත්සාහ කිරීම. අපිත් සමහර වෙලාවට කරනවනේ. අපිට කොහොමටවත් එයාගෙන් ගන්න බැරි දෙයක් අපි ගන්න උත්සාහ කරනවා නේ. අන්න මේ වගේ ඒවාට අපි කියනවා ඉබ්බාගෙන් පිහාටු ඉල්ලනවා වගේ කියලා. ඔයාලට පුළුවන් මේවා දැන් ඔයගොල්ලෝ යාළුවොත් එක්ක සෙල්ලම් කරන වෙලාවට කතා කරන වෙලාවට මේ ප්‍රස්තාව පිටු දාන්න මැදි. එතකොට මේවා නිකම්ම මතක හිටිනවා. ආයෙ වෙනම පාඩම් කරන්න ඕනේ නැහැ. තේරුණාද? ඔයගොල්ලෝ දැකලා ඇති ලොකු අය කතා කරද්දී ඔය ප්‍රස්තාව පිටු සමහර වෙලාවට දානවා. ඒගොල්ලෝ මේ ශිෂ්‍යත් එක්ක ලියන්න නෙවෙයි. ඒගොල්ලෝ ජීවිතේදී ඒවා යොදා ගන්නවා පාවිච්චි කරන්න. හරිද? ඕගොල්ලොත් ඒ වගේ ඒවා පාවිච්චි කරන්න සහ මේක ඔයාලගේ අදහසින් මතක තියාගන්න. අපි යන් ඊළඟ එකට පරංගියා කෝට්ටේ ගියා වගේ. පරංගියා මේ කවුද මේ? පෘතුගීසි ගැන කියන්නේ. පරංගියා කෝට්ටේ ගියා වගේ කියන්නේ කෝට්ටේ රාජධානියට පරංගියාව එක්කන් එද්දී කොහොමද එක්කන් ආවේ කියලා තමයි මේ කියන්නේ. ලොකු රවුමක් ගහලා තමයි රාජධානියට ආවේ. රවුමක් ගහලා තමයි රාජධානියට ආවේ. දැනටත් අපි කෙටි පාරකින් යන්න තියෙන දෙයක් ලොකු රවුමකින් ගිහිල්ලා දුර පාරකින් ඒ තැනට ගියොත් යනවනම් අපි කියනවා මොකද්ද? පරංගියා කෝට්ටේ ගියා වගේ. කිට්ටු පාරක් තිබියදී දුර පාරකින් යෑම. අපි සමහර වෙලාවට එක් කරනව නේද? ගොඩක් වෙලාවට දන්නේ නැති හින්දා තමයි කරන්නේ. නිකම්ම යන්න තියෙන තැනකට හොඳ රවුමක් ගහලා යනවා. නේද? හරි. අපි යන් ඊළඟ එකට. දැන් ওই ටික මතක තියෙන්න ඕන. මේවා එන්න පුළුවන්. හරිද? මීට අමතරව තියෙන ප්‍රස්තාව පිළිලොත් ඔයගොල්ලෝ මතක තියාගන්න. හරිනේ? ඒ ප්‍රස්තාව පිළිලොත් හොයලා ඒවත් මතක තියාගන්න. මේ විදිහට ඒවල තේරුම මතක තියාගන්න. ඒකේ තියෙන වචන වලින්ම පාඩම් කරනට වඩා ලේසි තමන්ගේ හිතට ගන්න එක. හරි. අපි ඊළඟ එකට යමු. සුබ පැතුම්පත්. මේවා නම් හැමෝම ඉස්කෝලේදී හැදුවානේ. හරි. කෙනෙකු ලබාගත් විශිෂ්ට ජයග්‍රහණයක් විශේෂ අවස්ථාවක් විශේෂ උත්සවයක් සඳහා දෙනු ලබන කාඩ්පත් සුබ පැතුම්පත් ලෙස හඳුන්වනවා. අපි උපන් දිනේට එහෙම සුබ පැතුම්පත් දෙනව නේද? ගොඩක් වෙලාවට අපේ ළමයි නම් කරනවා මේ වැඩේ. ඉක්මනට සුබ පැතුම්පත සමහර වෙලාවට තෑග්ගක් ගේන්න අමතක වෙනවා යාළුවට. පන්තියේදීම සුබ පැතුම්පතක් ඉක්මනට හදලා යාළුවට දෙනවා. උපන් දින සුබ පැතුම්පත. මේ වගේ විශේෂ අවස්ථාවලද එයාගේ ජයග්‍රහණවලට අපිට සුබ පතලා සුබ පැතුම්පතක් හදලා දෙන්න පුළුවන්. හරි. දැන් මේ කියලා දෙන්න හදන්නේ දැන් ඔයගොල්ලෝ දන්නවනේ සුබ පැතුම්පතක් පාවිච්චි කරන අවස්ථා අපිට උපන් දිනයකදී විශේෂ අවස්ථාවකදී ජයග්‍රහණයක් ලැබපු වෙලාවක ඕන වෙලාවක අපිට සුබ පැතුම්පත පාවිච්චි කරන්න පුළුවන්. තව දෙයක් තියෙනවා මේකේ තියෙන්න ඕන කරුණු ටික. විශේෂ කරුණු. මේක ඇතුලේ තියෙන්න ඕන විශේෂ කරුණු. මා පේනව නේද? ඇහෙනව නේද හැමෝටම? හරි හොඳයි. හරි. හරි. විශේෂ කරුණු තමයි සුබ පැතුම්පත කුමක් සඳහාද?
සුබ පැතුම් පත දෙන්නේ උපන්දිනයක් වෙනුවෙන්ද එයාගේ මොකක් හරි එයා දිනපු එකක් ගැන කියලාද අන්න ඒක සඳහන් වෙලා තියෙන්න ඕන සුබ පැතුම් පතේ. එහෙම නැත්තම් ඒක සුබ පැතුම් පතක් වෙන්නේ නැහැ. හරිද? සුබ පැතුම් පතක් කිව්වට පස්සේ ඒකේ සඳහන් වෙලා තියෙන්න ඕන මේක කුමක් සඳහාද කියන එක. දෙවෙනි එක ලියා ඇත්තේ කවුද? දැන් ඔන්න මම සුබ පැතුම් පතක් ලියලා දෙනවා මගේ යාළුවෙක්ට මගේ නම ලියන්නේ නැහැ. නිකන් හිස් ලිය සුබ පැතුම් පත හදනවා මගේ නම නැතුව දෙනවා. වැඩක් තියනවද? නැහැ. එයා දන්නවද මම දුන්න එකක් කියලා? නැහැ. එයා දන්නෙත් නැහැ මට වැඩකුත් නැහැ දීලා. එහෙනම් මේක ලියලා තියෙන්නේ කවුද කියලා අනිවාර්යෙන්ම යටින් ලියන්න පුළුවන්. මේ බලන්න මේ ඕගොල්ලන්ට දීලා තියෙන පින්තූරේ තියෙනවා මේක දීලා තියෙන්නේ කවුද? හාන්සි මිතුරිය. හාන්සි මිතුරිය තමයි දීලා තියෙන්නේ. ඊළඟ එක කවුරුන් සඳහාද? කවුරුන් සඳහාද? කියන්න බලන්න මෙතන තියෙන සුබ පැතුම් පත බලලා මේ සුබ පැතුම් පත කවුරුන් සඳහාද? කියන්න බලන්න කවුරු හරි. සයුරු අයත්නා මිතුරිය. සයුරිටනේ මේ සුබ පැතුම් පත දීලා තියෙන්නේ සයුරිට. හරි ඊළඟට සුබ පැතුම් පතෙහි විස්තරය. මේකේ එයාට අපි සුබ පතපුවා එයාගේ සිතූ පැතුම් සඵල වෙන්න කියලා අපි කියපුවා ඒ ඔක්කොම මේකේ ලියලා තියෙනවා. හැබැයි මේ ලොකු හැලි ලියන්නේ නැහැ. ලස්සනට කෙටියෙන් ඒ දේ ලියනවා. නේද? මේ දේවල් අනිවාර්යෙන් අර ඕගොල්ලෝ ඉස්සරහට දාන චිත්‍රේ හරි නිර්මාණය හරි තියෙද්දි මේ දේවල් මේ ලියපු දේවල් අනිවාර්යෙන්ම තියෙන්න ඕන. නැත්තම් ඒක සුබ පැතුම් පතක් වෙන්නේ නැහැ. හරි. අපි යන් ඊළඟ එකට. දැන් ඔයගලන්ට සුබ පැතුම් පතක් හදන්න આવත් එහෙම මේවත් දාලා හදන්න ඕන. හොඳේ? හරි. ඊළඟ එක. නාම පද. නාම පද. පෙරලා ගන්න 6 වෙනි පිටුව හැමෝම. නාම පද. හරි. නාම පද කොටස් 4කට බෙදෙනවා. නාම පද කොටස් 4කට බෙදෙනවා. පළවෙනි නාම පදේ තමයි පුද්ගල නාම. පුද්ගල නාම. දෙක ද්‍රව්‍ය නාම. ලියලා නැත්තම් හරි වැරදි නම් හරි ලියා ගන්න. ද්‍රව්‍ය නාම. තුන ස්ථාන නාම. ස්ථාන නාම. හතර සත්ව නාම. ඔන්න මම ලියනවා බලා ගන්න. බලලා ලියා ගන්න. හරි. ඔයාලට මේ බෝඩ් එක පේනව නේද? හැමෝටම පේනවනේ? හරි. පුද්ගල නාම, ද්‍රව්‍ය නාම, ස්ථාන නාම, සත්ව නාම. හරි. මේක යට තියෙන පොඩි වගුවක් ගහලා මේකට අපිට ලියන්න පුළුවන් උදාහරණ ටිකක්. පුද්ගල නාම කියන්නේ මොනවාද? ඒවට අයිති මොනවාද කියලා ලියන්න පුළුවන්. ද්‍රව්‍ය නාම වලට අයිති මොනවාද? සත්ව නාම වලට අයිති මොනවාද? ස්ථාන නාම වලට අයිති මොනවාද කියලා මේකේ ලියන්න පුළුවන්. හරි. මුලින්ම ගමු අපි පුද්ගල නාම. දැන් ලියපු අයත් ඇතිනේ නේ? හරි. මම කියන්නම් ලියපු නැති අය ලියා ගන්න.
පුද්ගල නාම වලට අපිට ගන්න පුළුවන් පුද්ගලයන්ගේ නම් නේද? සයුරි, මාලිති ඔය වගේ දේවල් අපේ යාළුවන්ගේ නම් ගන්න පුළුවන්. තව අම්මා, තාත්තා, ගුරුවරයා නේද? එක එක පුද්ගලයන්ට කියන නම් තියෙනවා. විශේෂ නම් තියෙනවා. සමහර අයගේ එයාලා අපි පාවිච්චි කරන නම් තියෙනවා. ඒ නම් තමයි පුද්ගල නාම කියලා අපි ගන්නෙ. Tamanට කැමති නම් පහක් ලියා ගන්න. නැත්නම් මං කියපට ලියා ගන්න. අම්මා, තාත්තා, ගුරුවරයා, සයුරි, මාලිති අන්න ඒ විදිහට ලියා ගන්න. ඊළඟට ද්‍රව්‍ය නාම. ද්‍රව්‍ය නාම පළවෙනි එක පුද්ගල නාම, දෙවෙනි එක ද්‍රව්‍ය නාම. ද්‍රව්‍ය නාම මොන හරි ද්‍රව්‍ය තමයි අපි මේකට ගන්න. ඒ කියන්නේ පුටුව, මේසය, අල්මාරිය, පෑන, පැන්සල මේ වගේ අපි පාවිච්චි කරන ද්‍රව්‍ය තියෙන්නේ. මේවා තමයි අපි පොත හරි. ඒ වගේ දේවල් තමයි අපි ද්‍රව්‍ය නාම විදියට ගන්න. ලියපු නැති අය ලියා ගන්න. ඊළඟ එක සත්ව නාම. සත්ව නාම. සත්ව නාම කිව්වම මොනවාද එන්නේ? සත්ව නාම. සත්තුන්ගේ නම්. සත්තුන්ගේ නම් බල්ලා, ලේනා, පූසා, ලියා, හාව ඕන තරම් ඉන්න සත්තු. සමහර වෙලාවට ගෙවල් වල කියනවත් ඇහෙනවනේ. අම්මලා එහෙම කියනව නේද ඔයාලට සත්තුන්ගේ නම්? හරි. හරක් පැටිය කියලා එහෙම කියනවනේ. හරි. ඊළඟ එක ස්ථාන නාම. ස්ථාන නාම මොකක් හරි ස්ථානයකට අපි කියන නම තමයි ස්ථාන නාම කියලා කියන්නේ. මොන හරි ස්ථාන අපි හඳුන්වන්න යොදා ගන්න නම්. පන්සල, පල්ලිය, පාසල, වෙළඳපොළ, තැපැල් කාර්යාලය. හොඳයි. අන්න ඒ වගේ ඒවා තමයි ස්ථාන නාම. මොන හරි ස්ථාන. ක්‍රීඩා පිට්ටනිය මේවා තමයි ස්ථාන කියන්නේ. ලියපු නැති අය ලියා ගන්න. හිස්ස තියාගන්න එපා. හොඳේ? මොකද අපිට අමතක වෙනවා. එහෙනම් අපි දැන් ලියද්දිත් ඔයාලට ඒක පාඩම් වෙනවා. හරි. දැන් අපි මේ ඔයගොල්ලෝ ඉගෙන ගත්තුවා තමයි මේ සාකච්ඡා කරන්නේ. මේ අපි මතක් කරගන්න එක තමයි කරන්නේ. මේවා ආයේ මේ අලුතෙන් උගන්වනව නෙවෙයි. තේරුණාද? මේවා මේ මතක් කරනවා. මතක් කරන හින්දා තමයි අපි මෙච්චර වේගෙන් මේක යන්නේ. මොකද අපිට ගොඩාක් තියෙනවා කතා කරන්න දේවල්. මේවා මේ සරල දේවල් ටික තමයි අපි මුලින්ම මේ කතා කරලා ඉවර කරන්නේ. ඊට පස්සේ තමයි අමාරු තැන් වලට යන්නේ. හරි. ඊළඟට දැන් ලියන්නකො ඉක්මනට. ලියපො නැතේ මට පේනවා ලියනවා කට්ටිය. ඉක්මනට ලියා ගන්න. හරි. එහෙනම් දැන් යන්නේද අනිත් එකට? ප්‍රාණවාචී හා අප්‍රාණවාචී නාම පද. ලියලා ඉවරයිනේ? හරි. ප්‍රාණවාචී හා අප්‍රාණවාචී නාම පද. මෙන්න මේ කොටස් වලින් අපිට ගන්න පුළුවන්.
මෙන්න මේ කොටස් වලින්ම ගන්න පුළුවන්. පුද්ගල නාම අයිති වෙන්නේ ප්‍රාණවාචීද අප්‍රාණවාචීද? කියන්න බලන්න කවුරු හරි. පුද්ගල නාම අයිති වෙන්නේ ප්‍රාණවාචී ප්‍රාණවාචී ප්‍රාණවාචී. හරි. හොඳයි. පුද්ගල නාම කියන්නේ ප්‍රාණවාචී. ද්‍රව්‍ය නාම ප්‍රාණවාචීද අප්‍රාණවාචීද? දැන් ඔයාලට මම උගන්නන එක පේනව නේද හැමෝටම? ඕගොල්ලන්ට පේන්නේ නැත්නම් මේ බෝඩ් එක මම පින් කරගන්න. හොඳ? එතකොට තමයි ඔයාලට පේන්නේ. හරි. ද්‍රව්‍ය නාම කියද්දි මොකක්ද ඒක? අප්‍රාණවාචී. ද්‍රව්‍ය අප්‍රාණවාචී. ස්ථාන නාම ප්‍රාණවාචීද අප්‍රාණවාචීද? අප්‍රාණවාචී අප්‍රාණවාචී. සත්ත්ව නාම සත්තුන්ට පණ තියනවද? ප්‍රාණවාචී ප්‍රාණවාචී. සත්තුන්ට පණ තියනවනේ. ඒ හින්දා ප්‍රාණවාචී. දැන් මුලින්ම ඔයගොල්ලෝ දන්නවා නේද ප්‍රාණවාචී කියන්නේ පණ තියන අය, අප්‍රාණවාචී කියන්නේ පණ නැති. පණ නැති අය. හරි. ඔන්න දැන් අපි යන් ප්‍රාණවාචී නාම පද. පණ ඇති යමක් ප්‍රාණවාචී නාම පදයක් ලෙස හඳුන්වයි. බලාගන්න ටියුට් එක. පණ ඇති යමක් ප්‍රාණවාචී නාම පදයක් ලෙස හඳුන්වයි. උදාහරණයක් ඔන්න මම කියන උදාහරණ ලියා ගන්න. පණ තියෙන දේවල්. ඔයාලත් තනියෙන් ලියන්න පුළුවන් උදාහරණ. මම කියන ඒවාම ලියන්න ඕනේ නැහැ. ළමයා, ගුරුවරයා අපි අර පුද්ගල නාම වලදී ගත්ත ඒවා, සත්ත්ව නාම වලදී ගත්ත ඒවා ඕන එකක් මේකේ ලියන්න පුළුවන්. අලියා, කොටියා, වලහා, හාවා හරි. පණ තියෙන දේවල් ප්‍රාණවාචී. දැන් ඔන්න යනවා අප්‍රාණවාචී නාම පද. අප්‍රාණවාචී කියන්නේ පණ නැති දේවල්. පණ නැති දේවල්. ස්ථාන නාම, ද්‍රව්‍ය නාම අයිති වෙන්නේ මෙන්න මේ අප්‍රාණවාචී කියන ගොඩට. පෑන, පැන්සල, බෑගය, පන්සල, පාසල මේවා ඔක්කොම අප්‍රාණවාචී. තේරුණාද? අප්‍රාණවාචී. මෙයාලට පණ නැහැ. ඒ වගේම අපි සිංහල වලදී ගස කියන කෙනා ගන්නෙ. ගස. නේ? ගස ගන්නෙත් අප්‍රාණවාචී විදියට. දැන් ඔන්න ළමෙක්ට කියන්න පුළුවන් නෑ ගස අප්‍රාණවාචී නෙවෙයි. ගස් වලට පණ තියෙනවා, ගස් හුස්ම ගන්නවා, ඒවා මේවා කියන්න පුළුවන්. තේරුණාද? හැබැයි අපි සිංහල වලදී ගන්නේ අප්‍රාණවාචී ගොඩට තමයි ගස ගන්නෙ. හරිනේ? හරි. දැන් යමු ඊළඟ පිටුවට. ඊළඟ පිටුව ඒ කියන්නේ 7 වෙනි පිටුව. ස්ත්‍රීලිංග හා පුරුෂලිංග නාම පද. ස්ත්‍රීලිංග පුරුෂලිංග නාම පද. හරි. පහත දී ඇති ස්ත්‍රීලිංග නාම පද සඳහා ගැලපෙන පුරුෂලිංග නාම පදේ ලියා දක්වන්න. ඔයාලට දීලා තියෙනවා ස්ත්‍රීලිංග නාම පදය. ඒකට ගැලපෙන පුරුෂලිංග නාම පදේ තමයි ලියන්න තියෙන්නේ. හරි. අපි බලමු එක එක්කෙනාගෙන් අහලා. මට කියන්න විදුහල්පතිතුමිය මෙයාගේ පුරුෂලිංග කවුද? විදුහල්පතිතුමිය. විදුහල්පතිවරයා. විදුහල්පතිතුමා. පුරුෂලිංග පදේ තමයි විදුහල්පතිතුමා. ඔන්න දැන් මේකට කියන්නේ මම අහන කෙනා විතරයි. හරිද? ඔන්න මම කෙනෙක්ගෙන් අහනවා. මට මේකට කියන්න ඕන නෙත්සර. නෙත්සර පුතා ඉන්නවද? ඉන්නවනම් මයික් එක ඔන් කරගන්න. හරි. ඔන්න මට නෙත්සර පුතා කියන්න. ශිෂ්‍යයාව පුරුෂලිංග පදේ මොකද්ද? ශිෂ්‍යයා. අන්න හොඳයි. ශිෂ්‍යයා. ශිෂ්‍යයා. ශිෂ්‍යයාව කියන එකේ පුරුෂලිංග පදේ ශිෂ්‍යයා. හොඳට මතක තියාගන්න. සමහර අය මේක පටලවලත් ලියනවා. ශිෂ්‍යයාව ශිෂ්‍යයා. ඊළඟ එක මුව දෙන.
මුව දෙන කියන එක මට කියන්න තෙවිරු. තෙවිරු කියන්න බලන්න. Mua. මුව දෙන කියන එකේ පුරුෂලිංග පදය මුවා. තව කෙනෙක් ගාවට අපි යන්. තුවෙක් ඉන්නව නේද? මයික් ඔන් කරගන්න. හරි. සිංහ දේනුව. සිංහ දේනුව. සිංහ දේනුව. හසංජනා කියන්න ඕන. සිංහ දේනුව. Singhaya. සිංහ දේනුව කියන එකේ පුරුෂලිංග පදේ සිංහයා. Singhaya. සිංහයා. හොඳයි. ඔන්න ඊළඟ එකට යනවා අපි. ඒක කියන්න ඕන දුලෙන්. දුලෙන්. මිතුරිය. Itura. හොඳයි. මිතුරා. මිතුරිය. මිතුරා. ඔන්න දැන් අපි යන් බහුවචන පදවලට. බහුවචන. ඔන්න ඊළඟට 15කට යන්. හොඳයි. හැමෝම හොඳයි උත්තර දීපු අය. පහත දී ඇති ඒකවචන නාමපද සඳහා ගැළපෙන බහුවචන නාමපදය ලියා දක්වන්න. ඒකවචන නාමපදේ දීලා තියෙනවා. ඒකට ගැළපෙන බහුවචන නාමපදේ තමයි ඔයාලා ලියන්න ඕන. කුඹුර කියන බලන්න හැමෝම. දන්න අය කියන්න. කුඹුරු. කුඹුර කියන එකේ බහුවචනය කුඹුරු. ඊළඟට පොත. පොත. පොත්. බහුවචනයි නම් පොත් ගොඩක් තියෙනවා. ඒ කියන්නේ පොත්. ඊළඟට ළමයා. ළමයා නම් ළමයි. ළමයා නම් ළමයි. ඊළඟට ශිෂ්‍යයා. ශිෂ්‍යයා. Ishain. ශිෂ්‍යයින් නැත්නම් ශිෂ්‍යයෝ. මොකද්ද? ශිෂ්‍යයෝ. ශිෂ්‍යයිනුත් හරි. ඊළඟට මම. මම. Api. අපි. මම නම් අපි. මම නම් අපි. හැමෝම උත්තර දෙන්න ඕන. උත්තර දෙන එක තමයි හොඳ. එතකොට තමයි ඔයාලට ඉක්මනට මතක හිටින්නේ. නැත්නම් ඔහේ අහගෙන ඉඳලා වැඩක් නැහැ. මයික් එක ඕෆ් කරලා හරි කමක් නැහැ. ඔයගොල්ලෝ උත්තර දෙන්න ඇහෙන විදියට, සද්ද ඇහෙන විදියට. මට ඇහුන්නේ නැති වුණත් කමක් නැහැ. හොඳ? හරි. ඊළඟට අපි යමු ඊළඟ පිටුවට. ඔන්න දැන් ටික ටික අමාරු වෙගෙන එන්නේ. දැන් මේ ඇවිල්ලා තියෙන්නේ ව්‍යාකරණ කොටසේ වාක්‍ය වලට. හරිද? 8 වෙනි පිටුව. ළමයි ගොඩාක් වරද්දන ප්‍රශ්න තමයි දැන් අපි කතා කරන්නේ. හරිද? ගොඩක් අයට වැරදෙන, ගොඩක් අයට තේරෙන්නේ නැති ඒවා තමයි දැන් කතා කරන්නේ. අප්‍රාණවාචී නාමපද සහ ක්‍රියාපදයේ භාවිතය. ඒ කියන්නේ මේ අප්‍රාණවාචී නාමපද වලින් පටන් ගන්න වාක්‍ය. ඒවවල කොහොමද ක්‍රියාපදයේ දෙන්නේ? දැන් ඔයගොල්ලෝ දන්නව නේද? නාමපද කියන්නේ මොනවද කියලා ඉගෙන ගත්තා. ක්‍රියාපද කියන්නේ මොනවද කියලා දන්නවනේ. වාක්‍යයක අවසානයේ යෙදෙනව නේද ක්‍රියාපදය? හරි. ඔන්න දැන් අපි එහෙනම් යමු වාක්‍යවලට. බලා ගන්න හැමෝම ටියුට් එක. අප්‍රාණවාචී ඒකවචන හෝ බහුවචන හෝ නාමපදයක් මුලට යෙදුණු විට වර්තමාන කාලයේදී ක්‍රියාපදය ඒකවචනයෙන්ම යෙදෙනවලු. අප්‍රාණවාචී ඒකවචන. ඒ කියන්නේ පන නැති ඒවලින් ඒකවචන දෙයක් වුණත් බහුවචන දෙයක් වුණත් මුලට යෙදුනොත් තේරුණාද? නාමපදයේ විදියට පොත කියලා යෙදුනත් පොත් කියලා යෙදුනත් අපි ඒවා ඉවර කරන්නේ කොහොමද? ඒක වචනයෙන්මයි. පොත කියලා පටන් ගත්තත් අපි ඒක වචනෙන් ඉවර කරනවා. පොත් කියලා පටන් ගත්තත් අපි ඉවර කරන්නේ ඒක වචනයෙන්. ඒක වචන උනත් බහුවචන උනත් ක්‍රියාපදයේ ඒක වචනයි. ඕකේ තේරුම් ගන්න ඕන දේ ඒක. හොඳ? ඒ කියන්නේ ඔන්න මම ලියන බලන වාක්‍යයක් බලාගන්න.
හරි. මම මේ බෝඩ් එකේ ලියප එක පේනවද නේද හැමෝටම? පේනවද? තරුව පායයි. තරුව කියන්නේ ඒක වචනද බහු වචනද? ඒක එක වචන. වචනයක්. ඒක වචන එකක් තමයි තරුව කියන්නේ. හැබැයි අපි ඒකට ගැලපෙන විදිහට ක්‍රියාපදේ තියලා තියෙනවා. ඒක වචනයෙන්ම තියලා තියෙනවා. ඔන්න දෙවනි වාක්‍යය තරු. තරු කියන්නේ හැබැයි බහු වචන. බහු වචන. බහු වචන. හැබැයි ඒකේ ක්‍රියාපදේ අපි තියන්නේ ඒක වචනයෙන්. අප්‍රාණවාචී වල අපි ඉගෙන ගන්න ඕන දේ ඒක තමයි. තේරුණාද? පණ නැති වුණත් පණ තිබුණත් පණ නැති වුණොත් ඒක වචන වුණත් බහු වචන වුණත් ක්‍රියාපදය ඒක වචනයි. පණ නැත්තම් ඒක වචන වුණත් බහු වචන වුණත් ක්‍රියාපදය ඒක වචනයි. දැන් මම මෙච්චර කියලා දුන්නේ ගොඩක් අය වරද්දනවා. තරු කියලා තියද්දි තී වලින් ඉවර කරනවා. පා යති කියලා ඉවර කරනවා. ඒ හින්දා හොඳට ඔළුවට දාගන්න. මේක තමයි වැරදෙන තැන ඕගොල්ලන්ට. ඔයාලා දන්නවනේ ඔයාලගේ ගොඩක් වාක්‍ය වැරදිලා තියෙන මේ හේතුව හින්දා කියලා. දන්නව නේද? හරි. අපි යමු දැන් ඊළඟ එකට. පහත දී ඇති වාක්‍ය ලිඛිත බසට හරවා ලියන්න. පහත දී ඇති වාක්‍ය ලිඛිත බසට හරවා ලියන්න. පළවෙනි වාක්‍ය තමයි වලාකුළ පාවෙනවා. වලාකුළ පාවෙනවා. හරිද? මේක අපි ලිඛිත බසට හරවා ලියන්න තියෙන්නේ. මම මුලින්ම පොඩි වෙලාවක් දෙන්නම් මේ වාක්‍ය පහ ලියන්න බලන්න හැමෝම. තනියෙන් ලියන්න බලන්න හැමෝම. මම එක එක්කෙනාගෙන් අහන්නම්. හරි. වෙලාව ඇති. අපි යමු පළවෙනි වාක්‍යයට. පළවෙනි වාක්‍ය. වලාකුළ පාවෙනවා. ඔන්න මේක ලිඛිත බසට. ඒ කියන්නේ අපි මේ ලියන භාෂාවෙන් ලියන්න තමයි හදන්නේ. වලාකුළ පාවෙනවා කියලා තමයි අපි කියන්නේ. නේ? කතන භාෂාව. ඒ කියන්නේ අපි කතා කරන භාෂාව. ඒකෙන් අපිට ලියන්න බෑ. ඒකෙන් ලියනවා අපි එක වසරේ දෙක වසරේ. දැන් ලියන්න බෑ. හරිද? වලාකුළ පාවෙනවා. එහෙනම් මේක අපි හරවමු ලිඛිත බසට. වලාකුළ පාවෙයි. ඒකේ නම් කිසිම වැරද්දක් තියනවද? නෑ. ඒක වචන වලින් ඉදිලා තියෙනවා නාමපදෙත්. ඔන්න අපි ක්‍රියාපදෙත් ඒක වචන වලින්ම ඉවර කරනවා. ලියපු නැති අය ලියා ගන්න. වලාකුළ පාවේ. දෙවනි එක තරුව බැබලෙනවා. තරුව ඒක වචනයි. තරුව බැබලෙනවා. එහෙනම් කවුරු හරි කියන්න බලන්න මට මොකක්ද දෙන්නේ කියලා? කොහොමද අපි මේක ලිඛිත භාෂාවෙන් ලියන්නේ? තරුව නම් තරුව කොහොමද ලිඛිත භාෂාවෙන් ලියන්නේ? තරුව ක්‍රියාපදේ මට ඕන. නෙත්සර කියන්න බලන්න. තරුව බැබලේ.
තරුව බැබලේ. හොඳයි. තරුව බැබලේ. වැරදි අය ඉන්නවනම් හදා ගන්න. තරුව බැබලේ. තුන්වෙනි එකට අපි යනවා. තුන්වෙනි එක. මල පිපෙනවා. මල පිපෙනවා. මල පිපෙනවා. මේක අපි ලිඛිත බසට හරවන්නේ කොහොමද? මල පිපෙයි. මල පිපෙයි. මල පිපෙයි. ඊළඟ එකට යන්. 4 ගස සෙලවෙනවා. ගස සෙලවෙනවා. එහෙනම් ගස සෙලවෙයි. හොඳයි. කට්ටියත් එක්කම උත්තර දෙන්න මට. පස්වෙනි එක කොළය. කොළය බිමට වැටෙනවා. කොළය බිමට වැටෙනවා. එහෙනම් හොඳයි. කොළය බිමට වැටේ. මේකේ අපිට ආවේ ඒක වචන ටිකක්මයි. ඒක වචන ටිකම අපි ලිඛිත භාෂාවෙන් ඔන්න ලිව්වා. ඔන්න අන්තිම එකත් ලියමු. හරි. හොඳයි. මේ ටික හැමෝම ලියලානේ තියෙන්නේ. වැරදි අය කවුරුත් නැහැ කියලා මං හිතනවා. මොකද මේ ටික ලේසි. ඒක වචන ටිකක්ම තමයි තියෙන්නේ. දැන් යන් අපි එහා පැත්තට. එහා පැත්තේ නම් තියෙන්නේ බහුවචන. එහා පැත්තේ තියෙන්නේ බහුවචන. පළවෙනි වාක්‍යය. හරි. මේක ලියන්නත් මම පොඩි කාලයක් දෙන්නම්කෝ ඔයාලට. හරි. ඉක්මනට ලියා ගන්න. මේ ටිකටත් උත්තර ඉක්මනට ලියන්න බලන්න. ඒ කියන්නේ 9 වෙනි පිටුව හොඳේ. බහුවචන ටිකක්මයි තියෙන්නේ. බහුවචනෙන් ලිඛිත භාෂාවෙන් ලියන්න. හරි. ඒක ලිඛිත භාෂාවෙන් තමයි ලියලා තියෙන්නේ නේ. අහුණා නේද කට්ටියට? ඒක ලියලා තියෙන එකේ ආයෙ වෙනස් කරන්න දෙයක් තියනවද? නෑ නේද? හැබැයි මේක බහුවචන කරන්න ඕන. තරුව නම් මොකක්ද ඒක බහුවචන කරාම? කියන්න බලන්න පළවෙනි වාක්‍යෙට. මොකද්ද? තරු. ක්‍රියාපදෙත් ඕන මට. තරු බැබලෙයි. බැබලෙති කියනවද? නැහැ. බැබලෙති කියන්නේ තරු බැබලෙයි. අපි තරු කියලා ගත්තම පස්සේ තරු කියලා කියන්නේ බහුවචනයි. හැබැයි අප්‍රාණවාචී හින්දා ඊ අකුරෙන් ඉවර කරනවා. ඒක වචන විදිහටම තමයි ඉවර කරන්නේ. ඊළඟ එකට කොළයක් සෙලවෙයි. එහෙනම් කොළ සෙලවෙයි. බහුවචනනේ. කොළ සෙලවෙයි. ඊළඟ එක වලාකුළ පාවී එයි. වලාකුළ පාවී එයි. ඔන්න බහුවචන කරන්න. වලාකුළු පාවී එයි. වැරදි නම් ලියා ගන්න. සමහර අයගේ තියෙන අකුරු එහෙම වැරදි ඇති. බලලා ලියා ගන්න. වැහි බිඳුවක් වැටෙයි. වැහි බිඳුවක් කිව්වොත් මොකද්ද බහුවචන කරන්න බස්සේ මට කියන්න බලන්න කවුරු හරි දන්න කෙනෙක්. වැහි බිඳු වැටේ. වැහි බිඳු වැටෙයි. වැහි බිඳු වැටෙයි.
ඊළඟ එක පහන නිවෙයි. එහෙනම් මොකද්ද බහුවචන ක්‍රම කියන්න බලන්න. පහන නිවෙයි. පහන් නිමෙයි. පහන් 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 නිවෙයි. බහුවචන එකක් වුණත් අපි ඉවර කරන්නේ ඊ අකුරෙන්. ඔන්න ඕක තමයි මතක තියාගන්න ඕන. අප්‍රාණවාචී වල නීතිය අන්න ඒක. ඊ අකුරෙන්ම ඔන්න අපි ඉවර කරා ඒක වචන විදියට. හරි. අපි යන් ඊළඟ එකට. හරි. ප්‍රාණවාචී නාමපද සහ ක්‍රියාපදයේ භාවිතය. ඒ කියන්නේ ප්‍රාණවාචී වාක්‍යවල කොහොමද ක්‍රියාපදය යෙදෙන්නේ කියලා අහන්නේ. ප්‍රාණවාචී වාක්‍යවල කොහොමද ක්‍රියාපදය යෙදෙන්නේ? ප්‍රාණවාචී ඒකවචන නාමපදයක් යෙදෙන විටදී වර්තමාන කාලයේදී වර්තමාන කියන කාලයේදී ක්‍රියාපදය ඒකවචනයෙන්ම අවසන් වෙනවා. ප්‍රාණවාචී ඒකවචන නාමපදයක් නම් මොන කාලෙදී වුණත් ක්‍රියාපදය ඒකවචනයෙන්ම තමයි අවසන් වෙන්නේ. මම කිව්වොත් මී අකුරේ නේද? ඒ වගේ ඒකවචන නාමපදයක් නම් ක්‍රියාපදය අනිවාර්යෙන්ම ඒකවචන වෙනවා. ක්‍රියාපදේ බහුවචනයට ගන්න එහෙම බෑ. ඒක සාමාන්‍ය නීතියනේ අපි දන්න දෙයක්. ඊළඟට ඔන්න දැන් මේ ප්‍රාණවාචී අප්‍රාණවාචී වෙනස් වෙන තැනට තමයි එන්නේ. ප්‍රාණවාචී නාමපදය බහුවචනයි නම් ප්‍රාණවාචී නාමපදය බහුවචනයි නම් ක්‍රියාපදයක් බහුවචනමයි. තේරුණාද? අප්‍රාණවාචී වලද වගේ ක්‍රියාපදේ ඒකවචන වලට ගන්නෙ නෑ අපි. බහුවචනයි නම් නාමපදේ ක්‍රියාපදයක් බහුවචනයි. අපි ලියමු වාක්‍යයක්. ළමයි කෑම කති. ළමයි කෑම කති. ළමයි කියන්නේ මොකද්ද? කවුරු හරි මට උත්තර දෙන්න බලන්න. බහුවචනද ඒකවචනද? ළමයි බහුවචන. බහුවචනයි. එහෙනම් එයාගේ ක්‍රියාපදෙත් බහුවචන අපි සර්. ඒකේ එයාගේ ක්‍රියාපදෙත් අපි තී අකුරෙන් ඉවර කරලා තියෙනවා බහුවචනයක් විදියටම. බහුවචන නාමපදයට ඔන්න බහුවචන ක්‍රියාපදේ. අපි මේ තී අකුරෙන් ඉවර කරන්නේ වර්තමාන කාලයේදී. හොඳ? ඒකත් මතක තියාගන්න. කාල තුනක් තියෙනවනේ නේ. අතීත කාල, වර්තමාන කාල, අනාගත කාල. අපිට වර්තමාන කාලයේදී තමයි තී අකුරෙන් ඉවර කරන්නේ. හරි. එහෙනම් අපි යමු ඊළඟ පිටුවට. ටියුට් එක බලා ගන්න. දී ඇති ඒකවචන වාක්‍ය බහුවචනයට හරවා ලියන්න. වාක්‍ය පහක් තියෙනවා. ඔන්න බහුවචනයට හරවලා ලියන්න තියෙන්නේ. විනාඩි 2ක් දෙන්න. ඉක්මනට ලියන්න බලන්න. හරි. ඇතිනේ වෙලාව ලියලා ඉවරයිද?
තාම ලියන අය ඉන්නවද? හරි. අපි දැන් යමු. පළවෙනි වාක්‍ය. මං අහන අය උත්තර දෙන්න ඕන. හොඳේ? ගුරුවරයා අපට උගන්වයි. දුලෙන් කියන්න. බහුවචන වාක්‍ය දුලෙන් කියන්න. ගුරුවරයා අපට උගන්වයි. එහෙනම් මොකද්ද බහුවචන වාක්‍ය? දුලෙන්ට ඇහෙනවද මාව? මයික් එක ඔන් කරන්න. දුලෙන්ට ඇහෙනවද? කියන්න බලන්න ගුරුවරයා අපට උගන්වයි. ඒකේ බහුවචන වාක්‍ය. මමද දුලෙන්. ගුරුවරයෝ අපට උගන්වති. අපි ගුරුවරයා කියන එක බහුවචන කරන්නේ කොහොමද? ගුරුවරු කියලා. මොකද්ද? ගුරුවරු. එයාගේ ක්‍රියාපදය කිව්ව හරි. ගුරුවරු අපට උගන්වති. නේ. බලලා ලියා ගන්න වැරදි අය. ගුරුවරු අපට උගන්වති. ගුරුවරයා අපට උගන්වයි කියන එක බහුවචන කරාම ගුරුවරු අපට උගන්වති. බහුවචන නාම පදයට ඔන්න බහුවචන ක්‍රියාපදේ. ඊළඟ එකට යන් කිරවා අඹ කයි. බහුවචන කරාම මේක කියන්න බලන්න නෙත්සර. ගිරවා අඹ කයි. හොඳයි. ගිරව් අඹ කති. හොඳයි. වැරදි හදාගන්න. වැරදි හදාගන්න. ගිරව් අඹ කති. ඔන්න අපි ඊළඟ වාක්‍යයට යනවා. ළමයා පාසලට යයි. ළමයා පාසලට යයි. මේක කියන්න බලන්න හසංජනා. ළමයා පාසලට යයි. හසංජනා කියන්න බලන්න. ළමයි පාසලට යති. හොඳයි. ළමයි පාසලට යදී. ඔන්න බහුවචන කරාම. ළමයි පාසලට යති. දැන් හරි. ඊළඟ වාක්‍ය. කුරුල්ලා පියාසර කරයි. කියන බලන්න දන්න අය. කුරුල්ලා පියාසර කරයි. කුරුල්ලෝ පියාසර කරති. හරියට හරි. කුරුල්ලා නම් බහුවචන එක කුරුල්ලෝ. ක්‍රියාපදයක් ඔන්න බහුවචනයෙම තිබ්බා. කුරුල්ලෝ පියාසර කරති. කුරුල්ලෝ පියාසර කරති. ඔන්න ඊළඟ එක අක්කා පාඩම් කරයි. අක්කා පාඩම් කරයි. ඔන්න එහෙනම් බහුවචනයට හැරෙවුවම මොකක්ද වෙන්නේ? කියන්න බලන්න. අක්කා පාඩම් කරයි. අක්කලා පාඩම් කරති. අක්කලා පාඩම් කරති. හොඳයි. වැරදි අය ලියා ගන්න. අක්කලා පාඩම් කරති. වැරදි අය කවුරුත් නැහැනේ. හරි. අපි යන් ඊළඟ එකට. ඒක වචන සහ බහුවචන.
මේක නම් කට්ටිය දන්න ටිකක් තියෙන්නේ. අපි බලමු. හැබැයි උනට කට්ටිය වරද්දනවා. ඒකනේ වැඩේ. මම යනුවෙන් වාක්‍යයක මුලට යෙදෙනවා නම් ඒකේ වර්තමාන කාල ක්‍රියාපදය කොහොමද ඉවර වෙන්නේ? මී අකුරේ. මම නම් මී. නේද? හැමෝම දන්නවනේ ඒක. මම කියලා පටන් ගත්තොත් මී අකුරෙන් ඉවර කරනවා. අපි නම් මොකක්ද අකුර ඉවර වෙන? කියන්න බලන්න. ද- අපි නම් බටන් නේ ඔබන්න. ඒක නිකම්ම ඉස්සෙල්ලා. ඇහෙන්නේ නැද්ද? දුලේන්ලා වෙන කතාවක්ද? අපි නම් මොකක්ද අකුර ඉවර කරන්නේ? අපි නම් මූ. මම යන්නේ. නම් මම නම් මී අපි නම් මූ. ඔන්න වාක්‍ය ටිකක් දීලා තියෙනවා. මම මේ කතන භාෂාවෙන් දීලා තියෙන, ඒ කියන්නේ කතා කරන භාෂාවෙන් දීලා තියෙනවා. ලිඛිත භාෂාවෙන් ලියන්නලු. මම කියන මේ වචනෙන් පටන් ගන්න ඒවා තමයි දීලා තියෙන්නේ. හරි. එහෙනම් විනාඩි දෙකක් දෙන්න ඉක්මනට මේ වාක්‍ය 10 ලියන්න. 10 එහා පැත්තේ තියෙන වාක්‍ය, එහා පැත්තේත් වාක්‍ය 6ක් තියෙනවා. ඔක්කොම 10ක් තියෙනවා. ඒ 10 ලියන්න. එන්න. හරි. දැන් යම් පළවෙනි වාක්‍යයට. මහා පේනව නේද? මහා පේනවද? කවුරු හරි කියන්න. හරි. ඔන්න පළවෙනි වාක්‍යය. මම උදේම අවදි වෙනවා. කට්ටියත් එක්කම කියන්න දන්න අය උත්තරේ.
මම උදේම අවදි වෙනවා. කියන්න බලන්න උත්තරේ. මම උදේම අවදි වෙමු. වැරදි. මම නම් අපි උදේම අවදි වෙමු. මේකේ බහුවචනයට හරවන්න නෙවෙයි තියෙන්නේ. මේකේ තියෙන ලිඛිත පසෙන් ලියන්න. මම නම් මී. මම උදේම අවදි වෙමි. හොඳයි. මම උදේම අවදි වෙමි. මම උදේම අවදි වෙමි. වැරදි අය ලියා ගන්න. මම උදේම අවදි වෙමි. දෙවනි වාක්‍ය මම දත් මදිනවා. මම දත් මදිනවා. එහෙනම් මොකද්ද? මම දත් මදිමි. දැන් කාටට හිතෙන්න පුළුවන් මම කියන එක ඒක වචන වල දත් කියන එක බහුවචනයි කියලා. අපි දත් කියන එකට නෙමෙයි ක්‍රියාපදේ තියන්නේ. තේරුණාද? මදින්නේ කවුද දත් ටික? මම. එහෙනම් මම කියන එකට තමයි ක්‍රියාපදේ තියන්නේ. මම දත් මදිමි. මම ඊළඟ එක මම මුහුණ සෝදනවා. කරන්න බලන්න බහුවචන. මම මුහුණ සෝදමි. හොඳයි. මම මුහුණ සෝදමි. හරි නේද? වැරදි නම් ලියා ගන්න. හතරවෙනි එක මම ඇඳුම් අඳිනවා. බහුවචන කරන්න බලන්න. මම ඇඳුම් අඳිනවා. මම ඇඳුම් අඳිමි. මම ඇඳුම් අඳිමි. මම ඇඳුම් අඳිමි. පස්වෙනි එක මම පාසලට එනවා. කරන්න බලන්න බහුවචන. අපි පාසලට බහුවචන කරොත් අපි පාසලට එමුනේ. හැබැයි මේක ලියන්න තියෙන්නේ ලිඛිත භාෂාවෙන්. මම පාසලට එමි. හරි නේද? හයවෙනි වාක්‍යය අපි උදේම අවදි වෙනවා. එහෙනම් මොකද්ද බහුවචන කරාම? අපි උදේම මේක කොහොමද ලියන්නේ ලිඛිත භාෂාවෙන්? අපි උදේම අවදි වෙමු. ඊළඟ එක අපි දත් මදිනවා. එහෙනම් ලිඛිත භාෂාවෙන් නෙත්සර කියන බලන්න. අපි දත් මදිනවා.
අපි දත් මදිමි. අපි දත් මදි. මොකද්ද ඉවර කරපු තැන කියන බලන්න. අපි දත් මදි. මොකද්ද? මු අන්තිම අකුර. මු මූ. හොඳයි. අපි නම් මූනේ. අපි දත් මදිමු. 8 වෙනි එක. අපි මුහුණ සෝදනවා. අපි මුහුණ සෝදනවා. බහුවචන කරාම අපි මුහුණ සෝදමු. බහුවචන ලිඛිත භාෂාවෙන් ලියන්න තියෙන බහුවචන තමයි තියෙන්නේ. හොඳ? අපි මුහුණ සෝදමු. අපි මුහුණ සෝදමු. 9 වෙනි එක. අපි ඇඳුම් අඳිනවා. ලිඛිත භාෂාවෙන් කොහොමද? අපි ඇඳුම් අපි දුමු. හරියට හරි. ඔය ක්‍රියාපදේ තමයි අපි හරියට තියාගන්න ඕන. හොඳ? අපි ඇඳුම් අඳිමු. ඊළඟ එක. අපි පාසලට එනවා. කියන්න බලන්න. ලිඛිත භාෂාවෙන්. අපි පාසලට එමු. අන්න හරිය. අපි පාසලට එමු. ලේසි වාක්‍ය ටිකක් මං හිතනවා 10න් 10ම හරි කියලා හැමෝගෙම. වැරදි අය ඉන්නවනම් දැන් බලලා ලියා ගන්න. හොඳ? එහෙනම් අපි යන් ඊළඟ එකට. පහතදී ලියලිවර නෑ. ලියා ගන්න. මං එතකන් ඊළඟ එක ඔන්න මං කියලා දෙන්න පොඩ්ඩක් බලා ගන්න. පහත දී ඇති වාක්‍ය බහුවචනයට හරවන්නලු. ඔන්න දැන් තමයි බහුවචනයට හරවන්න තියෙන්නේ. ඒක වචනෙන් දීලා තියෙනවා බහුවචනයට හරවන්න. හරිනේ? වාක්‍ය තියෙන ඔක්කොම වාක්‍ය 6ක් තියෙනවා. ඒක වචන ටික බහුවචනයට හරවන්න. දැන් පටන් ගන්න ලියපු නැති අය මේ ටික ලියා ගන්න. ලියපු අය අර වාක්‍ය 6 ලියන්න. ලියපු නැති අය මේ ටිකත් ලියාගෙන අර වාක්‍ය 6 ලියන්න.
හරි. දැන් ඇති නේද වෙලාව? හරි. බහුවචනයට හරවලා ලියන්න තියෙන්නේ. පළවෙනි වාක්‍යය මම පාසලට යමි. මම පාසලට යමි. මම පාසලට යමි කිව්වොත් මොකද්ද? මම නම් අපි පාසලට යමු. අපි පාසලට යමු. හොඳයි. අපි පාසලට යමු. ලියපු නැතේ ලියා ගන්න. මාත් එක්කම ලියාගෙන යන්න. වැරදි අය එහෙම ඉන්නවා නම්. ඊළඟ එක මම පොත කියවමි. එහෙනම් අපි පොත අපි පොත් කියවමු. අපි පොත් කියවමු. අපි පොත් කියවමු. ඔන්න දැන් තුන්වෙනි එක. මම නගරයට යමි. මම නගරයට යමි. එහෙනම් අපි නගරයට යමු. අපි නගරයට යමු. හතරවෙනි එක මම අත සෝදමි. මම අත සෝදමි. එහෙනම් බහුවචන කරාම අපි අත සෝදමු. අපි අත සෝදමු. අපි අත් සෝදමු. හරිද? හතරවෙනි එක අපි අත් සෝදමු. පස්වෙනි එක මම සරුංගලයක් සාදමි. කියන්න බලන්න. බහුවචන කරාම මොකක්ද වෙන්නේ? සරුංගලය සාදමු. අපි සරුංගලයක් සාදමු කියන්නත් පුළුවන්. නැත්නම් අපි සරුංගල් සාදමු කියන්නත් පුළුවන්. අපි සරුංගලය සාදමු. 6 අන්තිම එක. මම මල් කඩමි. මම මල් කඩමි. එහෙනම් බහුවචන කරාම මොකද්ද? අපි මල් මොකද්ද? අපි මල් කියන ක්‍රියාපදේ. කවුද දන්නේ බලමු. අපි මල් මෙච්චර කියන බලන්න. අපි මල් කඩමු. මොකද්ද? මල් කඩමු. හොඳයි. අපි මල් කඩමු. අපි මල් කඩමු. හරි නේද බලන්න. වැරදි අය ඉන්නවද මේක? හරි. එහෙනම් යන් අපි ඊළඟ පිටුවට 12 වෙනි පිටුව. 12 වෙනි පිටුව. 12 වෙනි පිටුව. බලා ගන්න හැමෝම. දැන් තියෙන්නේ අපිට බලා ගන්න ටික.
අක්ෂර වින්‍යාසය කොච්චර ව්‍යාකරණ හරියට ලිව්වත් හරියට ක්‍රියාපද ලිව්වත් හරියට නාමපද ලිව්වත් අක්ෂර වැරදි නම් ඔයාලගේ උත්තර වැරදි. තේරුණාද? ඒ හින්දා අපිට ගොඩක් අවශ්‍යයි අක්ෂර වින්‍යාසය. විශේෂයෙන් රචනා ලියද්දී. අක්ෂර වින්‍යාසය හරියටම තියෙන්න ඕන. හරිද? හරි. එහෙනම් බලා ගන්න. පළවෙනි එක ර අකුරට පසුව මූර්ධජ න යෙදේ. මේක තමයි පළවෙනි නීතිය. රයන්නට පස්සේ යෙදෙන්නේ මොකද්ද? රයන්නට පස්සේ යෙදෙන්නේ මූර්ධජ න. තේරුණාද? හැබැයි සමහර වෙලාවට නාමපදවල අගට හල් අකුරක් විදියට රයන්නට පස්සේ දෙන්න මූර්ධජ න නෙවේ. මොනවද දෙන්නේ? දන්තජ න. අපි දැන් ගත්තොත් බලන්න මේකේ දීලා තියෙන වචන ටික. තීරණය රයන්නට පස්සේ මොකද්ද? මූර්ධජ න. ආභරණ රයන්නට පස්සේ මූර්ධජ න. පරණ රයන්නට පස්සේ මූර්ධජ න. දෙරණ අසාධාරණ හැමතිස්සෙම රයන්නට පස්සේ මූර්ධජ න. හැබැයි අපි ගත්තත් රන් කියන වචනේ දැන් රයන්නට පස්සේ නයන්න තමයි තියෙන්නේ. හැබැයි හල් විදියට රන්. හැබැයි එතකට යෙදෙන්නේ දන්තජ න. තේරුණාද? රන් වගේ වචන වලදී අපි දන්තජ න, ඒ කියන්නේ හල් කිරීම, හල් වෙලා යෙදෙන වචන. රයන්නට පස්සේ අපි යොදාගන්නේ දන්තජ න හල් විදියට. ඊළඟ එක දැන් ඔන්න පළවෙනි නීතිය ඉවරයි. දෙවෙනි නීතිය ද බ ග සංඥක අකුරු වලට පෙර ඇතැම් විට මූර්ධජල යෙදේ. හැමතිස්සෙම නෙවෙයි, ඇතැම් විට. ඇතැම් විට මූර්ධජ ල තමයි යෙදෙන්නේ. ඔන්න ඒ වගේ වචන අපි ගොඩක් ලියනවා එදිනෙදා වැඩවලදී. ළඟ සංඥක ග වලට කලින් මූර්ධජ ල. ලිඳ සංඥක ද වලට කලින් මූර්ධජ ල. සුළඟ සංඥක ග වලට කලින් මූර්ධජ ල. වෙළඳ ඒකෙත් එහෙමයි. කොළඹ. තේරුණාද? අපි සංඥක ග ද බ වලට කලින් මූර්ධජ ල යොදා ගන්නවා. ඔන්න අපි යමු තුන්වෙනි නීතියට. තුන්වෙනි නීතිය තමයි මූර්ධජ ෂ අකුරට පසුව මූර්ධජ න යෙදේ. මූර්ධජ ෂ වලට පසුව මූර්ධජ ෂ අකුරට පසුව යෙදෙන්නේ මූර්ධජ න ලු. බලමු අපි හරිද කියලා. පාෂාණ මොකද වෙලා තියෙන්නේ? මූර්ධජ ෂට පස්සේ මූර්ධජ න යෙදিলা. උෂ්ණ උෂ්ණ දැක්කද? ඒකෙත් එහෙමයි. පරීක්ෂණ හොඳට මේ අකුරු බලා ගන්න. දැන් මූර්ධජ ෂ වලට පස්සේ යෙදෙන නයන්න තමයි මූර්ධජ න. දන්තජ න යෙදෙන්නේ නැහැ කියලා තමයි මේ කියන්නේ. පෝෂණ පෝෂණ තීක්ෂණ තීක්ෂණ මේ වලදීත් එහෙමයි. ඔන්න දැන් යමු අපි ඊළඟ එකට බලා ගන්න. හතරවෙනි නීතිය. හතරවෙනි නීතිය. තාලුජ ෂ අකුරට පසුව දන්තජ න යෙදේ. ඔන්න මූර්ධජ ෂ අකුරට පස්සේ මූර්ධජ න තමයි යෙදුනේ. දැන් එන්නේ තාලුජ ෂ. තාලුජ ෂ. තාලුජ ෂ. මෙන්න මේ තාලුජ ෂ අකුරට පස්සේ දෙන්නේ මොකද්ද? දන්තජ න. දන්තජ න. මූර්ධජ ෂ නම් මූර්ධජ න. තාලුජ ෂ නම් දන්තජ න. එහෙම එදිච්ච වචන ටිකක් තියෙනවා. නිදර්ශන, ප්‍රදර්ශන, ප්‍රශ්නය, දේශනය, ප්‍රශංසනීය මේ වචන වලදී දන්තජ ෂ වලට තාලුජ ෂ වලට පස්සේ දෙන්නේ දන්තජ න.
අපි යමු ඊළඟ නීතියට. ස අකුරට පසුව දන්තජන යෙදේ. සයන්නට පස්සේ දෙන්නෙත් දන්තජනම තමයි කියලා තමයි මේකේ කියන්නේ. සයන්නට පස්සේ දෙන්නෙත් දන්තජනම තමයි. මේක නම් අපි සරලවම දන්නවනේ. අපි එදිනෙදා භාවිත කරන වචන. ආසනය, හසුන, අත්සන, මූලාසනය, ස්ථානය. දැන් දෙනවා ඔයාලට හිස්තැන් පුරවන්න වචන 10ක්. පිටිපස්සේ තව වචන 4ක් තියෙනවා. ඒකට ගැළපෙන අකුර දැන් අපි හොයාගත්ත නීති වලින් අපි කතා කරන්නේ නීති වගේක් මෙන්න මෙහෙම එන්න ඕන කියලා. ඒ වලින් තෝරලා ලියන්න. හරිද? විනාඩි දෙකක් දෙන්නම් ඉක්මනට ලියන්න. වචන 10යි. හරි අකුරු ටිකක්නේ පුරවන්න තිබ්බේ. අපි ඉක්මනට එමු එහෙනම්. හරි. නෙත්සර පුතා කියන්න බලන්න පළවෙනි එක. පළවෙනි වචනයට එන්නේ මොන ෂ අකුරද ප්‍රශ්නය කියලා තමයි තියෙන්නේ. මොන ෂ අකුරද එන්නේ? නෙත්සර පුතා කියන්න. තාලුජ සර්. හොඳයි. තාලුජ ෂ තමයි යෙදෙන්නේ. ඔන්න බලා ගන්න ලියමු නැති අය. ප්‍රශ්නය කියද්දී තාලුජ ෂ. දෙවැනි එක දුලෙන් කියන අපිට දර්ශනය කියලා තමයි තියෙන්නේ. මොන ෂ අකුරද දෙන්නේ? දුලෙන් කියන්න. හරි. දුලෙන් නෑ මං හිතන්නේ. දුලෙන් ලොග් වෙයි ආයේ. දර්ශනය කියලා ලියද්දිත් තාලුජ ෂ. මොකද දන්තජනට පස්සේ කලින් යෙදෙන්නේ තාලුජ ෂ. හරි අපි යන් තුන්වෙනි එකට ප්‍රදර්ශන කියද්දිත් අර විදියමයි දන්තජන තියෙන්නේ. එහෙනම් යෙදෙන්නේ තාලුජ ෂ. තාලුජ. හොඳයි. හරි හතරවෙනි එකට යන් අපි පරීක්ෂණ කියද්දි මොන අකුරද තියෙන්නේ? මුරුදජන. එහෙනම් මොන ෂ අකුරද? කියන්න බලන්න දන්න කෙනෙක්. මුරුදජනයට කලින් තියෙන මොන ෂ අකුරද? මූර්ධජ ෂ. මූර්ධජ ෂ. පස්වෙනි එක දේශනය. දේශනය කියද්දී තියෙන්නේ දන්තජන. එහෙනම් අර විදියමයි අපි මොකද්ද කරන්නේ? තාලුජ ෂ ලියනවා. ඊළඟ එක 6. පෝෂණය කියද්දී තියෙන්නේ මූර්ධජ න. එහෙනම් අපි යදන්නේ මූර්ධජ ෂ.
අපි දැන් එහා පිටුවට යන 7 වෙනි එක. විශේෂණ මුර්ධජ න මුර්ධජන වලට යදින්නම් අපි දන්නවා මුර්ධජ ශ. ඊළඟ එක නිදර්ශන දන්තජ න. එහෙනම් තාලුජ ශ තමයි යෙදෙන්නේ. ආලුජ හොඳයි. ඊළඟ එක ලක්ෂණ මුර්ධජන වලට කලින් නම් මුර්ධජ ශ. ඊළඟ එක හසුන කියද්දී දන්තජ න. හරි දැන් තව නීති තුනක් තියෙනවා අපිට සාකච්ඡා කරන්න. ඔන්න ඒ නීති තුනක් සාකච්ඡා කරමු අක්ෂර වින්‍යාසය යටතේ. මුර්ධජ ල හල්ව නොයෙදේ. මුර්ධජ ල අකුර ලියද්දී ඒක හල්ව යෙදෙන්නේ නැහැ. කවදාක්වත් මුර්ධජ ල අකුර හල් විදියට යෙදෙන්නේ නැහැ. තේරුණාද? හොඳයි. ඊළඟ එක දන්තචල වචනයක අවසානයේ හල්ව යෙදේ. තේරුණාද? මූර්තජල යෙදෙනවද? මූර්තජල යෙදෙන්නේ නැහැ. දන්තජල යෙදෙනවා. ඒකයි මේ කියන්නේ. මේ උදාහරණ බලා ගන්න දීලා තියෙන වචන. අන්තිමටම කියනවා මූර්තජන අකුර හල්ව නොයෙදේ. මේ මොකක් ගැනද කියන්නේ මේ? අග හොඳේ. වචනවල අග ගැන කියන්නේ. මූර්තජන අකුර හල්ව යෙදෙන්නේ නෑලු. හරිද? හරි. මේ නීති ටික තමයි ඕගොල්ලන්ට අක්ෂර වින්‍යාසය යටතේ එන්නේ. දැන් හරි. අපි මේ ටියුට් එකෙම කතා කරා. දැන් ඕගොල්ලන්ට ඕගොල්ලන්ගේ අවසාන වාර විභාගෙට ලියන්න ලොකු දැනුමක් ලැබෙන්නේ නැති. තේරුණාද? දැන් ගොඩක් අයට අමතක වෙලා නැතිබෙ මිනිවාඩු මාසෙ සෙල්ලම් කර ඉඳලා සමහර අය නම් පාඩම් කරා. හරිද? දැන් ඕගොල්ලන්ගේ කියවීම් පොතත් කියවලා තමයි හැබැයි යන්න ඕන. මොකද කියවීම් පොතේනොත් එක එක ඒවා අහනවා. තේරුණාද? ඒ හින්දා හැමෝම කියවීම් පොතත් හොඳට කියවලා මේකෙත් අපි ඉගෙන ගත්ත ඒවා හොඳට බලාගෙන හොඳට ගිහිල්ලා වාර විභාගේ ලියන්න ඕන. සිංහල පේපරේට 100ම ගන්න try එකක් දෙන්න ඕන. තේරුණාද? අකුරු එහෙම හරියට ලියන්න ඕන. දැන් අපි අක්ෂර වින්‍යාස ඉගෙනගෙන තියෙන්නේ. ඊළඟට දැන් අපි ගණන් වැඩසටහනකුත් පරිසර වැඩසටහනකුත් කරනවා. පරිසරයේ ප්‍රශ්න පත්‍රයටයි ගණන් ප්‍රශ්න පත්‍රයටයි. මේ දෙකටත් ඕගොල්ලෝ සම්බන්ධ වෙන්න. මම group එකට link එක දාන්නම්. හරි. එහෙනම් සම්බන්ධ වෙච්ච හැමෝටම ආයුබෝවන්. Hi. Thank you, sir.